විශ්ව අගාධයේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝමව අදත් සාදරයෙන් පිළිගන්නවා. අපි හිතාගෙන ඉන්නේ අපි ජීවත් වෙන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයක් තියෙන යුගයක කියලා නේද? හැබැයි අදින් වසර දහස් ගණනකට කලින් ජීවත් වුණ මිනිස්සු අද තියෙන නවීන විද්‍යාවටවත් පැහැදිලි කරන්න බැරි විදිහේ අතිශය දියුණු නිර්මාණ කළා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? කිසිම තාක්ෂණයක් තිබුණේ නැති අඳුරු යුගයේ ඒ අය මේ දේවල් නිර්මාණය කළේ කොහොමද? පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන්ද? එහෙමත් නැත්නම් අපි දන්නේ නැති අතිශය දියුණු ශිෂ්ටාචාරයක් මේ මහ පොළොවේ ජීවත් වුණාද? අද විශ්වගාධයෙන් අපි කතා කරන්න යන්නේ ලෝකයේ දක්ෂතම විද්‍යාඥයන්ට පවා අදටත් උත්තර හොයාගන්න බැරි වුණ පැරණි ලෝකයේ මහා අභිරහස් පහක් ගැනයි. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරලා තියාගන්න. මතක ඇතුව වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අංක 1 ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය. වර්ෂ 1901 දී ග්‍රීසියේ ඇන්ටිකිතෙරා දූපත ආසන්නයේ මුහුද කිමිදුම් කණ්ඩායමකට අමුතුම දර්ශනයක් දැක ගන්න ලැබෙනවා. ඒ තමයි අවුරුදු 2000ක් විතර පරණ ගිලී ගිය රෝම නැවක්. ඒ අය මේ නැවේ තිබිලා එකතු වෙලා ගල් ගැහුණු ලෝකඩ කැබැල්ලක් ගොඩ ගන්නවා. මුලින්ම හැමෝම හිතුවේ මේක නිකන් ලෝහ කැබැල්ලක් කියලා. ඒත් නවීන එක්ස්රේ තාක්ෂණය හරහා මේක ඇතුළ බලපුහාම විද්‍යාඥයන්ට Tamanගේ සදහා ගන්න බැරි වුණා. මේ ගල් ගැහුණු ලෝකඩ කැබැල්ල ඇතුළේ ඉතා සියුම් එකිනෙකට සම්බන්ධ වුණ දැතිරෝධ 30කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා. මේක සරලවම කිව්වොත් ලෝකයේ පළවෙනි ඇනලොග් පරිගණකය. අදින් වසර 2000කට කලින් හදපු මේ යාන්ත්‍රණයට පුළුවන් වුණා සූර්යාගේ සහ චන්ද්‍රයාගේ පිහිටීම බලා ගන්න, සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ සිදුවන දින හරියටම ගණනය කරන්න. ඒ වගේම ග්‍රහලෝකවල ගමන් මාර්ගය ඉතා නිවැරදිව කියන්න. ගැටලුව තියෙන්නේ එතන නෙමෙයි. මේ වගේ සංකීර්ණ දැතිරෝධ තාක්ෂණයක් ලෝකයේ හොයාගන්නේ මේට අවුරුදු 1000කට පස්සේ යුරෝපයේ ඔරලෝසු නිර්මාණය කරද්දී. එහෙනම් ක්‍රිස්තු පූර්ව යුගයේ හිටපු මිනිස්සු මේ තාක්ෂණය ඉගෙන ගත්තේ කොහෙන්ද? මේක හදපු කෙනා කවුද කියන එක අදටත් ලෝකයේ තියෙන ලොකුම අභිරහසක්. අංක 2 නස්කා රේඛා. අපි දැන් යමු දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයට. පේරුවල තියෙන නස්කා කාන්තාරයේ සතපුම් 100 ගණනක් පුරා විහිදලා තියෙනවා අමුතුම රේඛා සමූහයක්. මේවා හඳුන්වන්නේ නස්කා රේඛා කියලා. වඳුරන්, මකුළුවන්, කුරුල්ලන් වගේ සතුන්ගේ රූප වගේම සමහර අමුතු පිටසක්වල ස්වරූපයේ රූපත් මේ කාන්තාරයේ පුරා මැඳලා තියෙනවා. විශේෂත්වය තමයි මේ රූප කොච්චර විශාලද කියනවා නම් මහ පොළොවේ ඉඳන් බැලුවොත් මේවා නිකම් පාරවල් වගේ විතරයි පේන්නේ. මේ චිත්‍රවල නියම හැඩය බලා ගන්න නම් අනිවාර්යයෙන්ම ගුවන් යානයකින් අඩි දහස් ගණනක් උඩට යන්නම ඕනේ. හැබැයි ඒ වගේ සමහරක් රූප උස කඳු මුදුන් වල ඉඳලම බලා ගන්නත් පුළුවන්. අදින් වසර 2000කට කලින් මේවා නිර්මාණය කරපු නස්කා වැසියන්ට ගුවන් යානා තිබුණේ නැහැ. එහෙනම් උඩේ ඉඳලා බලන්නේ නැතුව මේවා මෙච්චර නිවැරදිව කිලෝමීටර් ගණනක් දිග මේ සිතුවම් ඇන්දේ ඒ අය කොහොමද? සමහර විද්‍යාඥයන් කියනවා මේවා පිටසක්වල යානාවලට ගොඩ බස්සන්න හදපු සංඥා කියලා. තවත් අය කියනවා මේවා පුරාණ දෙවිවරුන්ට පේන්න හදපු පූජනීය සිතුවම් කියලා. ඇත්ත මොකක් වුණත් මේ රේඛා ඇන්දේ කොහොමද? මොකක් නිසාද ඒ රූප ඇඳලා තිබුණේ කියන එක අදටත් විද්‍යාවට අභියෝගයක්. අංක 3 ඊස්ටර් දූපතේ මුවයි ප්‍රතිමා. පැසිෆික් සාගරයේ හුදකලාම දූපතක් තමයි ඊස්ටර් දූපත කියලා කියන්නේ. මේ දූපත පුරාම විසිරීලා තියෙනවා අතිවිශාල ගල් ප්‍රතිමා 900ක් විතර. මේවා හඳුන්වන්නේ මුවයි ප්‍රතිමා කියලා. මේ ප්‍රතිමා ක්‍රිස්තු වර්ෂ 1250 ඉඳලා 1500 අතර කාලයේ ඊස්ටර් දූපතේ හිටපු පුරාණ ජන කොට්ටාශයක් තමයි නිර්මාණය කළා තියෙන්නේ.
මේ එක ප්‍රතිමාවක් අඩි 30කට වඩා උසයි. බර ටොන් 80කට වඩා වැඩි. පුරා විද්‍යාඥයන්ට අනුව මේ ප්‍රතිමා හදලා තියෙන්නේ ඒ ජන කොට්ටාශය මියගිය මුතුන් මිත්තන් සිහි කරන්නත්, ගෝත්‍රයේ නායකයාගේ බලය ගෞරවය පෙන්වන්නත්, ජනතාව ආරක්ෂා කරන ආත්මයන්ගේ වාසස්ථානයක් විදිහට සලකන්නත්. මොකද ප්‍රතිමා මුහුද දිහා බලාගෙන ඉන්නවා වෙනුවට දූපතේ ඒ ගම දිහා බලන් ඉන්න විදිහට හදලා තිබුණු නිසා. මේ දූපතේ හිටපු පැරණි වැසියන් මේ දැවැන්ත ගල් කුට්ටි කපලා අරගෙන තියෙන්නේ දූපතේ එක කෙළවරක තියෙන ගිනි කන්දකින්. ඊට පස්සේ බර ගල් කුට්ටි කිලෝමීටර් ගණනාවක් දුරින් තියෙන මුහුද වෙරළට අරගෙන ගිහිල්ලා හිටවලා තියෙනවා. මිනිස්සුවේ ගල් වෙරළ ළඟට අරගෙන ගියපු විදිහ අදටත් අභිරහසක්. ජන කතාවල සඳහන් වෙන්නේ ඒ ගල් ප්‍රතිමා දේව බලෙන් වෙරළට ඇවිදගෙන ගියා කියලා. ඒත් ඒ ගැන පර්යේෂණ කරගෙන යනකොට පෙන්වලා දුන්නේ කඹ 3ක් පාවිච්චි කරලා ප්‍රතිමාව බැඳලා දෙපැත්තට හොලවන ගමන් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කියලා. ඒක ප්‍රායෝගිකව අත්හදා බලනකොට ඒක සාර්ථක වෙලා තියෙනවා. විද්‍යාවෙන් මොන මතේ ඉදිරිපත් වුණත් ඊස්ටන් දූපතේ හිටපු ජනතාව ටොන් 80කට වඩා බර ඒ ගල් ප්‍රතිමා කිලෝමීටර් ගාණක් කොහොම ප්‍රවාහනය කරාද කියන එක අදටත් ලෝකයේ පුදුම කරන අභිරහසක්. අංක 4 සැක්සේ හුවාමන් බලකොටුව. නස්ක රේඛා වගේම පේරු රාජ්‍යයෙන් හමුවන තවත් මහා අභිරහසක් තමයි ඉන්කා ශිෂ්ටාචාරයට අයත් සැක්සේ හුවාමන් බලකොටුව. මේ බලකොටුවේ බිත්ති නිර්මාණය කරලා තියෙන්නේ ටොන් 100කටත් වඩා බර අතිවිශාල ගල් කුට්ටි වලින්. ඒ වගේම ඒ භාවිතා කරලා තියෙන ගල් ලෝකයේ විශාලතම ඉදිකිරීම් ගල්වලට අයත් වෙනවා. නමුත් අභිරහස තියෙන්නේ ඒ ගල්වල බර ගැන නෙවෙයි. මේ ගල් කුට්ටි එකිනෙකට සම්බන්ධ කරලා තියෙන විදිහ දැක්කහම අද ඉන්න දක්ෂතම ඉංජිනේරුවන් පවා පුදුම වෙනවා. මේ ගල් බිත්ති බඳින්න කිසිම සිමෙන්තිවත් බදාමවත් පාවිච්චි කළා නැහැ. හැබැයි මේ ගල් කොච්චර නිවැරදිව එකිනෙකට කපලා සම්බන්ධ කරලා තියෙනවද කියලා කියනවා නම් ඒ ගල් දෙකක් අතරින් තුනී කඩදාසියක්වත් යවන්න බෑ. ඒ වගේ මේ බිත්ති ගොඩනගලා තියෙන විදිහ නිසා කොච්චර භූමිකම්පා ආවත් බිත්ති කඩාගෙන වැටෙන්නේ නැහැ. පසු කාලීනව ස්පානි ජාතිකයන්ගේ ආක්‍රමණයෙන් පස්සේ අයින් කරන්න බැරි ලොකු ගල් විතරක් ඉතුරු කරලා අනිත් ගල් කඩලා අරගෙන ගොඩනැගිලි ඉදි කරන්න යොදාගෙන තියෙනවා. අදින් වසර 100 ගණනකට කලින් කිසිම නවීන යන්ත්‍රයක් නැතුව ටොන් 100ක් බර අක්‍රමවත් හැඩේ ගල් කුට්ටි මේ තරම් පිළිවෙලට නිවැරදිව කැපුවේ කොහොමද? ටොන් 100ක් 200ක් බර ගල් කිලෝමීටර් 35ක දුරක් ඉඳලා ප්‍රවාහනය කළේ කොහොමද? සමහර පර්යේෂකයන් විශ්වාස කරනවා ඉන්කාවරුන්ට ලේසර් වැනි අතිනවීන තාක්ෂණයක් හරි දැඩි ගල් උණු කර ද්‍රවයක් බවට පත් කරන්න පුළුවන් අභිරහස් රසායනික ද්‍රව්‍යයක් තියෙන්නේ නැති කියලා. ඒත් ඇත්තටම එයාලා එක කළේ කොහොමද කියන එක විද්‍යාවට අදටත් මහා ප්‍රහෙලිකාවක්. අංක 5 යොනගුනි ස්මාරකය. 1986 වසරේදී ජපානයේ යොනගුනි දූපත අසල මුහුද කිමිදුම් චාරිකාවක නිරතුණු කිමිදුම් කරුවන්ට අමුතුම දර්ශනයක් දකින්න ලැබුණා. සාමාන්‍යයෙන් මුහුදේ තිබිය යුතු රළු අක්‍රමවත් ගල් පර්වත වෙනුවට එයාලා දැක්කේ ඊටම පිරිසිදු ඍජු කෝණ සම්මිතික පඩිපෙළවල් සහ දැවැන්ත වේදිකා සහිත ගල් ව්‍යුහයන් සමූහයක්. මේක මුළු ලෝකෙම කම්පා කළ සොයා ගැනීමක් වුණා. යොනගුනි ස්මාරකය කියන්නේ වර්ගමීටර් 100 ගණනක් පුරා විහිද ගිය තට්ටු ගණනාවකින් සමන්විත දැවැන්ත ගල් පර්වතයක්. සමහරු මේ වසර 10000කටත් වඩා පැරණි මුහුද ගිලී ගිය අතිශය දියුණු ශිෂ්ටාචාරයක නගරයක් කියලා හඳුන්වනවා. නමුත් ගොඩක් භූවිද්‍යාඥයන් කියන්නේ මේක ස්වභාවික ක්‍රියාවලියක් කියලායි. සෑන්ඩ්ස්ටෝන් හෙවත් වැලිගල් පාෂාණවල ඇති ස්වභාවික ඉරි ඔස්සේ කාලයත් සමග ඇති වූ භූමිකම්පා සහ සාගර ජලයේ ඛාදනය නිසා අහම්බෙන් මෙවැනි පඩිපෙළවල් වැනි හැඩතල ඇතිවිය හැකි බව ඒ අය පෙන්වා දෙනවා. ඒත් ඒක ස්වභාවික නම් ඇයි මේ තරම් නිවැරදි ඍජු කෝණ බහුලව දක්නට ලැබෙන්නේ?
ඇයි මේ ගල් පර්වතවල රවුම් හැඩේ සිදුරු වගේම කැටයම් වලට සමාන ලකුණු තියෙන්නේ? බොහෝ දෙනා විශ්වාස කරන්නේ මිනිසාගේ සහභාගීත්වයෙන් තොරව එවැනි සමමිතික ව්‍යුහයක් ස්වභාවිකව හැදෙන්න බෑ කියලා. අද වන විටත් යොනගුනි ස්මාරකය ගැන එකඟතාවයක් නැහැ. සමහර විද්වතුන්ගේ මතය වෙන්නේ මේක අතීතයේ දියුණු නගරයක් කියලත්, තවත් පිරිසකගේ මතය වෙන්නේ මේක සොබා දහමේ අසිරිමත් කලා නිර්මාණයක් කියලත්. කොහොමුණත් මුහුද යට තියෙන මේ යොනගුනි ස්මාරකය තියෙන තැන අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ කිමිදුම් ස්ථානයක් වෙනවා. පැරණි ශිෂ්ටාචාර ගැන අපි දන්නවා කියලා හිතන දේවල් වලට වඩා අපි නොදන්න දේවල් මේ ලෝකයේ තව කොච්චර නම් තියෙනවද නේද? පරිගණකයකට සමාන ඇන්ටිකිතරා යාන්ත්‍රණය, අහසට පමණක් පේන නස්කරේක, ඊස්ටන් දූපතේ යෝධ ප්‍රතිමා, සැක්සෙ හුවමන් බලකොටුවේ අමුතු ගල් බැමි, මුහුද තියෙන යොනගුනි ස්මාරකය ඒකට උදාහරණ කීපයක් විතරයි. මේ අභිරහස් නිර්මාණ පහෙන් ඔයා කැමති උනේ මොන නිර්මාණයටද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න විශ්ව අගාධය අපේ YouTube channel එක දැම්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න.